ආයුබෝවන් කියලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කටහඬ නම් ගැලපෙන්නේ නැහැ කියලා අදහස් දක්වලා තියෙනවා. ඉතින් වෙනසකටත් එක්ක කැතම කටහඬිනුත් රිවිව් එකක් බලමු. ඉතින් අලුත් අවුරුද්දේ මුලින්ම අරන් යන්න හිතුවා සුපිරි TV සීරීස් එකක්. මේ තමයි Amazon Prime Video හරහා 2022 වර්ෂයේ නිකුත් වුණ රිචර් කියන TV සීරීස් එක. ඇක්ෂන්, ක්‍රයිම්, ඩ්‍රාමා, ට්‍රිලර් කියන කැටගරි යටතේ තියෙන මේ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් 1000ට යන්න මටත් පොඩි උදව්වක් දෙන්න කියන ගමන් අපි යමු එහෙනම් කතාවට. ඉතින් කතාව මුලින්ම පටන් ගද්දී අපිට පෙන්වන්නේ මිනිමැරුමක්. පුද්ගලයෙක්ට වෙඩි තියලා ඔහුව කාඩ්බෝඩ් එකකින් වහලා දාලා යනවා. මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඔන්න මේත් එක්කම මාග්‍රේව් වලට එනවා යෝධයෙක් වගේ පුද්ගලයෙක්. මොහු තමයි රිචර්. මොහු කෝපි ෂොප් එකකට ගිහිල්ලා කෝපි එක බොන්න හදද්දිම මොහු පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. ඉතින් පොලිසියෙන් මොහුගෙන් ප්‍රශ්න කරනවා මේ නගරේ මොකද්ද කරන්න කියලා. මොහු මෙතනදී වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි රහස් පරීක්ෂක ඔස්කාර් ෆින්ලේ කියලා පුද්ගලෙක් මොහුව පරීක්ෂණයට ගන්නම් කියලා කියනවා. රිචර්ඩ් දැන් ප්‍රශ්න කිරීමට අරගෙන ඔහුට මේ මිනිමැරුම ගැන කියනවා. ඒ වගේ මේ වෙඩි තැබීමෙන් පස්සේ මේ පුද්ගලයාට පහර දීලා කියලාත් ඔහු කියනවා. මේ පුද්ගලයා කවුද? ඔහු මැරුණේ කොහොමද දන්නවද කියලා රිචර්ගෙන් අහනවා. ඉතින් රිචර් වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි ෆින්ලේ කියන පුද්ගලයා දැන් මොහුට කියනවා නීතිඥයෙක්ගෙන් උදව් ලැබෙයි කියලා ඔහු මෙතනින් යන්න හදනවා. ඒත් එක්කම රිචර් කතා කරනවා ඔහුට නීතිඥයෙක් ඕනේ නැහැ කියලා. රිචර් කියනවා මම මිනිමැරුමක් කරේ නැහැ. ඒත් මේ නගරේ නම් කොහොමත් මිනිමැරුමක් කරේ නැහැ කියලා. මේ අතරම ඔහුගේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරලා කියනවා ඒ වාර්තා පිරිසිදුයි කියලා. ඒ වගේම ඔහුට රියදුරු බලපත්‍ර වගේම ඔන්ලයින් ප්‍රොෆයිල් එකක්වත් නැහැ කියලා කියනවා. ජැක් රිචර් ඉන්නවා කියන්න තියෙන එකම සාක්ෂිය වෙන්නේ ඔහු මේ කාමරේ ඉඳගෙන ඉන්නේ කියලා කියනවා. රිචර්ගේ දෙමව්පියන් නැහැ. ඒ වගේම එක සහෝදරයෙක් ඉන්නවා ජෝ කියලා. ඒ වගේම ඔහු හමුදා පොලිසියේ නිලධාරියෙක්. රාජකාරී කටයුතු වලදී ඔහු මිනිමැරුම් කීපයක්ම සිදු කරලා තියෙනවා කියලා ෆින්ලේ තමයි මේ වෙලාවේදී ඔහුට කියන්නේ. ඉතින් රිචර් ෆින්ලේ එක්ක මේ විස්තරය කියලා. ඉතින් රිචර් කියනවා මේ මිනිමැරුම එක්කෙනෙක් කරපු එකක් නෙමෙයි මෙතන 3 දෙනෙක් ඉඳලා තියෙනවා කියලා. ෆින්ලේ කියන පුද්ගලයා කියනවා ඒ ගැන විස්තර කරන්න කියලා. ඉතින් මේ වෙඩි තැබීම සිද්ධ කරපු පුද්ගලයා ඊටාම පළපුරුදු කෙනෙක් කියලා ඔහු කියනවා. මොකද ඔහු මේ වෙඩි තැබීම සිදු කරලා කොපු ටිකත් අහුලගෙන තියෙනවා. ඉතින් මේක පළවෙනි වතාව නෙමෙයි කියලා ඔහු කියනවා. ඒ වගේ මේ වෙඩි තැබීමෙන් පස්සේ සිරුරට පහර දුන් පුද්ගලයා පිස්සෙක් කියලා කියනවා. ඉතින් මෙතන හිටපු 3 වෙනි පුද්ගලයා ගොඩක් කලබල කෙනෙක්. කලබලේ නිසාම ඔහු කාඩ්බෝඩ් එකක් කරන් මේක වහන්න නැති කියලා රිචර් කියනවා. දැන් මේ ෆින්ලේ කියන පුද්ගලයා කියනවා ඊටාම සිත් ගන්නා සුළු තර්කයක්. ඒ වුණාට උදේ අධිවේගී මාර්ගය ළඟ හිටපු එක ගැන මොකද කියන්නේ කියලා. රිචර් මේ වෙලාවේදී කියනවා ඔහු ඒ වෙලාවේ අධිවේගී මාර්ගය ළඟ හිටියා. ඒ වගේම මේ මිනිමැරුම වෙන වෙලාවේදී ඔහු හිටියේ බස් එකේ කියලා. ඒ වගේම ඔහු මාග්‍රේව් වලට ආවේ සංගීතයට ඊටාම ඇලුම් කරන නිසා මේ හිටපු ගායකයෙක් ගැන තොරතුරු හොයන්න කියලා. මේ මිනිමැරුම සිද්ධ වෙන වෙලාවේදී රිචර් බස් එකේ හිටියේ කියන කොප් වෙනකල් ඔහු රැඳවුම් කුටියක තබා ගන්නවා කියලා කියනවා. ඒ වගේම මේ ඝාතනයට ලක් වෙච්ච පුද්ගලයාගේ සපත්තුවේ තිබිලා දුරකථන අංකයක් සහ නමක් හම්බුණා කියලා කියනවා. ඒක රිචර්ට පෙන්නලා අහනවා දන්නවද කියලා. ඔහු කියනවා ඒ ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ කියලා. දැන් රිචර්ගේ අතීතය පොඩ්ඩක් අපිට පෙන්නනවා. ඔහුගේ පොඩි වයසේදී ඉඳලම කරදර ඔහුව හොයාගෙන එනවා කියලා තමයි කියන්නේ. රිචර් දැන් රැඳවුම් කුටියේ තමයි රඳවාගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී රොස්කෝ කියන පොලිස් නිලධාරිනිය ඇයට කෝපි ලබා දෙනවා. ඉතින් එයත් එක්ක හිතවත්කමක් රිචර් එක්ක ගොඩ නැගෙනවා. අර මියගිය පුද්ගලයාගේ සපත්තුවේ තිබ්බු දුරකථන අංකය ඇතුළත් පුද්ගලයා තමයි ඔවුන් දැන් හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කරද්දී ඔහු මේ මිනිමැරුමේ වගකීම් බාර ගන්නවා. ඒත් පොලිසිය මේ පිළිගන්නේ මොකද ඔහු ගැන කිසිම අපරාධ වාර්තාවක් මේ වෙනකල් නැහැ. ඒ වගේම ඔහු මූල්‍ය කළමනාකරුවෙක්. ඉතින් ෆින්ලේ කියන පුද්ගලයා ඔහුගෙන් අහනවා ඔබ බැරල් ගන් ෂොට් දෙකක් ඔහුගේ මූණට තියලා මිනිහ පිච්චුවද කියලා. ඔහු කියනවා ඔව් මම එහෙම කරා කියලා. ඉතින් කිසිසේත්ම නොකරපු දෙයක් ඔහු බාර ගන්නවා. මේ මිනිමැරුම බාරගත්ත පුද්ගලයාගේ නම හබල්. ඉතින් මොහුව පොලිසියට රැගෙන එද්දිම පොලිස් නිලධාරියෙක් ඔහුව අඳුර ගන්නවා. ඒ තමයි ඊයේ රෑ සාදයක තමයි මේ පුද්ගලයා ඉඳලා තියෙන්නේ. ඉතින් මේ මිනිමැරුම සිද්ධ වෙන වෙලාවේ කොහොමත් ඔහු එතන ඉන්න විදිහක් නැහැ කියලා මේ නිලධාරියා කියනවා. දැන් රිචර් අහනවා ඇයි ඔහු මේක බාරගත්තේ කියලා. දැන් ෆින්ලේ කියන පුද්ගලයා කියනවා සතියන්තයක් හිරේ හිටියාම ඔහු ඇත්ත කියයි කියලා. ඒ වගේම ඔහු කියන දේ රිචර්ට කියන්න කියලා කියනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ රිචර්ටත් ඔහු සමග සතියන්තයක් හිරේ ඉන්න වෙනවා.
ඉතින් රිචර් මේකට කැමති නොවුනත් ඔහු රාත්‍රියේදී බස් එකේ හිටිය කියලා ඔප්පු වෙනකල් ඔහුට ඉන්න වෙනවා කියලා ෆින්ලේ කියන පුද්ගලයා කියනවා. ඉතින් දැන් දෙදෙනාම බන්ධනාගාරයට යවනවා. ඔවුන්ව මේ සිරගෙදරට බාරගන්නේ ස්පයිවි කියලා නිලධාරියෙක්. ඉතින් මේ පුද්ගලයා මොවුන්ව පරීක්ෂා කරලා මොවුන්ගේ යට ඇඳුම් ගලවන්න කියනවා. රිචර් මේ වෙලාවේදී කියනවා ඔබට දරුණු ලෙස තුවාල නොවී ඒ සිදු කරන්න පුළුවන් නම් කරන්න කියලා. ඉතින් මේ නිලධාරියා තරහෙන් ඔවුන්ව යවනවා. දැන් කොහොම හරි මේ දෙදෙනා උදේ අවදි වෙනවා. අර නිලධාරියා මොවුන්ව යොමු කරලා තියෙන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බිඳින අය ඉන්න සිරමැදිරියට. මේ වෙලාවේදී මේ හබල් කියන පුද්ගලයාට කරදර කරනවා මෙතන ඉන්න සිරමැදිරියේ ඉන්න සිරකරුවන්. පළවෙනියටම රිචර්ගේ ඇක්ෂන් දකින්න පුළුවන් මෙතනදී. ඒ ගැන නම් ඉතින් කතා කරන්න කිසිම දෙයක් නැහැ සුපිරි. රිචර් මෙතන ඉන්න පුද්ගලයන්ට පහර දෙනවා. මේ කරදර වලින් ඔහුව බේරගන්නේ රිචර් තමයි. මේ හබල් කියන පුද්ගලයා දැන් රිචර්ට කියනවා ඔහු මේ මිනිමැරුම කරේ නෑ කියලා. මේ මිනිමැරුම ඔහු බාරගත්තා නම් ඔහුව මරනවා නම් ඔහුට ප්‍රශ්නයක් නෑ කියනවා. ඔහුව බිත්තියට තියලා ඇන ගහලා ඔහුගේ උෂණ ඔහුටම ගිල්ලයි කියලා කියනවා. රිචර් මේක වැඩි අවධානයකින් අහගෙන ඉන්නේ නෑ වගේ පෙන්වන්නේ. ඉතින් කොහොම හරි ඔහු දැන් වැසිකිළියට යනවා. හබලුත් ඔහු පස්සෙන්ම තමයි ඉන්නේ. ඉතින් මෙතනදී රිචර්ගේ පස්සෙන් පිරිසක් එනවා. ඒ අර පහර දුන්න එක නිසා. කොහොම හරි එතනින් එන සියලුම දෙනාට ඔහු පහර දෙනවා. ඉතින් මේකේ ඇක්ෂන් ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ෆිල්ම් එකකට වඩා හොඳට තියෙනවා. දැන් මෙතනට නිලධාරීන් ඉක්මනට එනවා. මේ දෙන්න කොහොමද මෙතන ඉන්නේ කියලා ඉක්මනට ඔවුන්ව මෙතනින් අරගෙන යනවා. වාර්තාවල හැටියට ඔවුන් දෙදෙනා ඉන්න ඕන සැකකරුවන් ඉන්න සිරමැදිරිවල කියලා කියනවා. ඒ වගේම කවුරු හරි ඇහුවොත් සම්පූර්ණ කාලයම මෙතන හිටියා කියලා කියන්න කියලා කියනවා. මේ අතරම රොස්කෝ කිය නිලධාරිනිය රිචර් ගැන සම්පූර්ණ විස්තරයක් ෆින්ලේට ඉදිරිපත් කරනවා. කොහොම හරි දැන් සිරමැදිරිය ඇතුලේ ඉන්න රිචර් සහ හබල් කතා කරනවා. ඉතින් මේ පුද්ගලයා කියනවා ඔහුව මේකෙන් එළියට ගියපු ගමන් මරලා දායි කියලා. ඒ වගේම අර ස්පයිවි කියන පුද්ගලයා හිතාමතාම තමා මොවුන් දෙදෙනාව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බිඳින සිරකරුවන් අතරට දැම්මේ කියලා. මේත් එක්කම පහෝදා මොවුන් දෙදෙනාම නිදහස් වෙනවා. ඉතින් රිචර්ව ගන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ රොස්කෝ. දෙදෙනා ඉතින් ගොඩක් හිතවත් වෙනවා. ඒ වගේම ඇය කියනවා ඔහු බස් එකේ හිටියේ කියලා ඔප්පුණා කියලා. මොකද ඔවුන්ට ඒ ගැන වීඩියෝ එකක් හම්බ වෙලා තියෙනවා. රිචර් දැන් ඇය එක්ක ගිහිල්ලා ඇඳුම් අරගෙන ඔහු කියනවා නගරය බලන්නම් කියලා මෙතනින් යනවා. රිචර් දැන් යනවා සැලුන් එකකට. කොහොම හරි මෙතනදී රිචර් පසුපස්සෙන් තව දෙදෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔවුන් දෙදෙනා රිචර් දිහා බලන ඉද්දී රිචර් ගිහින් කතා කරනවා. ඔවුන් කියනවා අද උදේ රසවත් දෙයක් කියවමින් හිටියා. මේජර් ජැක් රිචර්ට එරෙහිව බෑග්ඩෑග් නගරෙන් පිටත කුඩා ගම්මානයක තියෙන හුඟක් බරපතල චෝදනා ගැන ඔවුන් දන්නවා කියලා. ඒ වගේ මාග්‍රේව් නගරයේදී ඒවාට නම් සමාවක් ලැබෙන්නේ නැහැ කියලා අනතුරුවඟවලා ඔවුන් යනවා. දැන් රිචර් නැවතත් පොලිසියට එනවා. ඒ එද්දිම රොස්කෝ කියනවා සමාවෙන්න රෑ කෑම ගන්න වෙන්නේ තවත් මිනිමැරුමක් සිද්ධ වෙලා කියලා. ඉතින් මේත් එක්ක මෙතෙන්ට එන ෆින්ලේ අහනවා හබල් මොනවා හරි කතා කරාද හිරේ ඉද්දි කියලා. ඉතින් රිචර් කියනවා කිසිම දෙයක් කිව්වේ නෑ කියලා. ඉතින් ෆින්ලේ කියන පුද්ගලයා මෙතනදී කියනවා තාම ඔයා නිදහස් කියලා හිතන්න එපා කියලා. ඒ වගේ මොවුන් සමග ඔහුටත් එන්න කියලා කියනවා. මේ මරණය පිළිබඳව වාර්තාව මොවුන්ට දැන් මෝචරයේදී කෙනෙක් කියනවා. ඔහු කියනවා මේ ඔහුගේ පළවෙනි මිනිමැරුම් වාර්තාව කියලා. ඔහුගේ හිසට තමයි වෙඩි තියලා තියෙන්නේ. ඒ වගේම ඇඟේ සලකුණු හෝ කිසිම දෙයක් ලබා ගන්න බෑ. ඒවා රබර් කිරි වලට ආසාත්මක වෙලා කියලා කියනවා. කොහොමයි රිචර් දැන් මේ ගැන බලනවා. ඔහු සම්පූර්ණ විස්තරයක්ම කියලා යනවා මිනිය බලන්න. ඉතින් අතේ තියෙන සලකුණක් දකින ඔහු කියනවා අපි පොඩි කාලේදී එකට සෙල්ලම් කරද්දී මම ඔහුගේ අත ලිපට ඇල්ලුවා කියලා. ඉතින් එහෙම තමයි මේ කැලල ඔහුගේ අතට ආවේ කියලා රිචර් කියනවා. මේ මියගිය පුද්ගලයා තමයි ඔහුගේ අයියා ජෝ කියන පුද්ගලයා. දැන් ෆින්ලේ සහ රිචර් අතර බහින්බස්වීමක් ඇති වෙනවා. ඔහු අහනවා කොහොමද දෙන්නම එකම නගරයේ ඉන්නේ කියලා. ඉතින් මෙතනදී ගැටුමක් ඇති වෙන්න ගිහිල්ලා රොස්කෝ රිචර්ව සංසුන් කරනවා. රිචර් කියනවා මෙතනදී මේ මරණයට වග කියන්න ඕන සියලු දෙනාම ඔහු මරා දානවා කියලා. ඉතින් පළවෙනි කොටස මෙතනදී අවසానයි. දෙවෙනි කොටසින් නැවතත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.